පාටයකට ගිහිල්ලා ඩාන්ස් කර කර ඉන්න ඔයාට ඔයාගේ හොඳම යාළුවා පැත්තකට වෙලා වාඩි වෙලා ඉන්නකොට ඔයාට පුළුවන් මෙහෙම අහන්න. ඩාන්ස් කරන්නේ නැද්ද මචං? එතකොට රෑට කෑම නොකා ඉන්නකොට අම්මට පුළුවන් ඔයාගේ ළඟට ඇවිල්ලා අහන්න රෑට කෑම ගන්නේ නැද්ද පුතා කියලා. ඒත් එක්කම ඔෆිස් එකේ ඔයාගේ හොඳම යාළුවෝ එහා පැත්තේ ඉඳන් නිතරම කච කච ගගා ඉන්නකොට ඔයාට පුළුවන් අහන්න වැඩක් නැද්ද මචං කියලා. යම් කිසි දෙයක් ගැන ඔයා යාළුවෙක්ගෙන් හරි එහෙමත් නැත්නම් වෙන කෙනෙක්ගෙන් හරි ඔයා ඒක ගැන දන්නේ නැද්ද කියලා අහනවා නම් අපි කොහොමද ඒක අහන්නේ? මෙන්න මේ වගේ වාක්‍යයක් අපි කොහොමද ඉංග්‍රීසියෙන් අහන්නේ? හරිම සරල දෙයක් තමයි අපිට කරන්න තියෙන්නේ. මම ඔයාලට කලින් වීඩියෝ එකකින් කියලා දීලා තියෙනවා simple present tense එක use කරලා ප්‍රශ්නයක් අහනකොට අපි මුලට යොදාගන්නේ do එහෙම නැත්නම් does. do does ඔයාලට පාවිච්චි කරන විදිය හරිම සරලව පැහැදිලිව මම ඔයාලට කියලා දුන්නා. ඉතින් නැද්ද යන අර්ථය පාවිච්චි කරලා අපි ප්‍රශ්නයක් අහද්දී අපිට පුළුවන් do not does not පාවිච්චි කරන්න. එහෙමත් නැත්නම් don't doesn't පාවිච්චි කරලා අපිට පුළුවන් මං අන්නර කලින් කියපු වාක්‍ය ඉංග්‍රීසියෙන් ඔයාට ඕනම කෙනෙක්ගෙන් අහන්න. ඩාන්ස් කරන්නේ නැති යාළුවෙක්ගෙන් ඔයාට අහන්න පුළුවන් don't you dance මචං කියලා. ඉස්කෝලේ යන්නේ නැතුව හොඳටම නිදාගන්න ඔයාගෙන් අම්මට පුළුවන් අහන්න don't you go school today කියලා. එහා පැත්තට වෙලා කච කච ගගා ඉන්න යාළුවෙක්ගෙන් ඔයාට අහන්න පුළුවන් don't you have work මචං කියලා. ඔයා ලන්ච් යන්න කලින් දවල්ට කෑම කෑවද දන්නේ නැති යාළුවෙක්ගෙන් ඔයාට අහන්න පුළුවන් ඔයා කෑම කෑවේ නැද්ද මචං කියලා. කෙනෙක්ගෙන් ඔයා ඒක දන්නේ නැද්ද කියලා අහනවා නම් අපිට ඒක අහන්න පුළුවන් don't you know it. ඉතින් මෙන්න මේ විදිහට නැත යන අර්ථය දාලා ප්‍රශ්නයක් අහද්දී අපිට හරිම ලේසියෙන්ම don't doesn't පාවිච්චි කරලා ප්‍රශ්නයක් අහන්න පුළුවන්. මේක හැදෙලා තියෙන්නේ simple present tense එකෙන්ම තමයි. ඉතින් මේ වගේ වටින කියන lessons ඉගෙන ගන්න මාත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න.